අපි හැමෝම රෑ අහස දිහා බලලා ඈත විශ්වයේ තියෙන මන්දාකිණි ගැන පුදුම වුණත් අපේ පෘථුවිය ඇතුළෙම තවමත් අපිට සොයා ගන්න බැරි වුණු අති විශාල ලෝකයක් හැංගිලා තියෙනවා. ඔව්, ඒ තමයි මහා සාගරය. පුදුමයකට වගේ අපි හඳ සහ අඟහරු ගැන දන්නා ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි අපේම සාගර පතුල ගැන දන්නේ. මහා සාගරයෙන් 75%කට ආසන්න ප්‍රමාණයක් අදටත් මිනිසාට නොවිසිදුණු අභිරහසක්. ඇයි අපිට මේ තරම් තාක්ෂණයක් තිබිලත් සාගර පතුල පීරන්න බැරි වුණේ? අභ්‍යවකාශයට යන එක සාගර පතුලට යනවට වඩා දහස් ගුණයකින් ලෙහෙසි වෙන්න ප්‍රධානම හේතුව තමයි දරාගත නොහැකි අධික පීඩනය. අභ්‍යවකාශයේ ශූන්‍ය පීඩනයක් තිබුණත් සාගරයේ ගැඹුරුම ස්ථානයක් වන මරියානා ගාදේ පීඩනය වායුගෝලීය පීඩනය වගේ දහස් ගුණයකටත් වඩා වැඩි. සරලව කිව්වොත් ඒක ඔබේ මහපට ඇඟිල්ල මත විශාල අප්‍රිකානු ඇතෙකු සිටගෙන සීටීම හා සමානයි. මේ වගේ පීඩනයකදී සාමාන්‍ය සබ්මැරීනයක් වුණත් ක්ෂණයකින් සුණු විසුණු වෙලා යනවා. සාගරයේ මීටර් 200 සීමාව පහු කරද්දී සූර්යාලෝකයේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. එතෙන් සිට කිලෝමීටර් ගණනාවක් යනතුරු ඇත්තේ අයිස් වගේ සීතල ඝන අන්ධකාරයක්. ඊටත් වඩා භයානකම දේ තමයි සංනිවේදනය අඩාල වීම. ජලය හරහා රේඩියෝ තරංග හෝ චන්ද්‍රිකා කිරණ ගමන් කරන්නේ නැහැ. අපිට සාගර පතුල සිතියම් ගත කරන්න වෙන්නේ නැව් මගින් සෝනාර් තාක්ෂණය භාවිතා කරලයි. එය අතිශය කාලය සහ මුදල් වැය වෙන වැඩක්. එසේනම් මේ බියකරු ඝන අන්ධකාරය තුල සැඟවී ඇත්තේ මොනවාද? විද්‍යාඥයින් විශ්වාස කරන්නේ එහි මිනිසා මෙතෙක් නොදුටු තමන්ගේම සිරුරෙන් ආලෝකයේ විහිදුවන සහ රසායනික ද්‍රව්‍ය ආහාරයට ගන්නා අద్භූත සතුන් මිලියන ගණනක් ජීවත් වෙන බවයි. එමෙන්ම අතීතයේ මුහුදුබත් වූ ඓතිහාසික නගරවල නටබුන් මුහුදු පතුලේ ඇති සක්‍රීය ගිනි කඳු පෘථුවියේ ඉතිහාසයම වෙනස් කළ හැකි අති විශාල වශයෙන් රන්, තඹ සහ මැග්නීසියම් වැනි ඛනිජ සම්පත් වගේම වෛද්‍ය විද්‍යාවේ පෙරලියක් කළ හැකි රහස් එහි සැඟවී තිබෙන බවයි. නමුත් පුදුමයකට වගේ NASA SpaceX වැනි ආයතන අභ්‍යවකාශයට බිලියන ගණනින් මුදල් වැය කළත් සාගර ගවේෂණයට ලැබෙන රාජ්‍ය හා මූල්‍ය ප්‍රතිපාදන ඉතාම අවමයි. අපි විශ්වයේ කෙළවර සෙවීමට බිලියන ගණන් වියදම් කළත් ජීවයේ උල්පත වුණු අපේම සාගරය ගැන තවමත් ඉන්නේ අඳුරේ. ඔයාලා හිතන විදිහට සාගරයේ සැඟවුණු වඩාත්ම පුදුම සහගත දේ මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.